අදත් අපි අරන් ඇවිල්ලා තිනවා රජයේ රැකී අවස්ථාවක්. මේකත් රජයේ රැකී අවස්ථාවක් තමයි අද අපි අරන් ඇවිල්ලා තියෙන්නේ. මේක අපි අරන් ඇවිල්ලා තින්නේ උපමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලයට අයත් රැකී අවස්ථා කිහිපයක් තමයි තියෙන්නේ. අපි බලමු මේකට ඉල්ලන සුසුම් මොනවාද කොහොමද අයදුම් කරන්න කියලා. වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලලා හරියටම අයදුම් කරගන්න. වීඩියෝ එකට යන්න යන්නේ අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් ඕල් දාලා තියාගන්න. අපේ WhatsApp channel එක තියෙනවා. ඒවට join වෙන්න පුළුවන් ඔයාලට මීට අමතරව තව job vacancy බලාගන්න ඕනේ නම් ඒවට join වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. පළවෙනිට අරන් තියෙනවා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ සහකාරකයන් තනතුරු තමයි ගන්නෙ. මේකේ පුරප්පාඩු එකක් තියෙනවා. එතකොට මෙයාලා තනතුරට අදාළ කාර්යයන් ඔයාලට බලා ගන්න පුළුවන්. පහළ links දාලා තියෙනවා. ඒ වගේම WhatsApp channel එකේ දාලා තියෙනවා mail එකට අදාළ link එක. ඒකට join වෙලා ඔයාලට ගන්න පුළුවන්. එතකොට බාහිර අයදුම් කරවන්ගෙන් ඉල්ලන සුසම් දීලා පළවෙනිට ගන්න වැටුප් පරිමාණය දීලා තිනවා. ආරම්භක වැටුප 46960ක වැටුපක් හිමි වෙනවා. එතකොට වැටුප් පරිමාණය දීලා තිනවා 90270ක වැටුපක් හිමි වෙනවා කියලා සඳහන් කරලා තිනවා මෙයාලා මෙතන. එතකොට පොදු දේශිත් දීලා තිනවා. ඒවත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන. ඉල්ලන සුසම් දීලා තිනවා බාහිර අයදුම් කරවන්ට අදාළ තනතුරෙහි කාර්යභාරයට අදාළව කෘතික වෘත්තික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගන්නා ලද තොරතුරු තාක්ෂණය පරිගණක විද්‍යාව තොරතුරු හා සංනිවේදන තාක්ෂණ ජාලා කළමනාකරණය හෝ ඒ ආශ්‍රිත විශේෂ ශ්‍රේෂ්ඨයක වෘත්තීය පුහුණු ආයතනයකින් නිකුත් කරන ලබන NVQ level 5 මට්ටමක සහතිකයක් තියෙනවා. ඔයාලට මේකට අයදුම් කරන්න පුළුවන්. ඒ බාහිර අයදුම් කරුවන්ට. එතකොට අභ්‍යන්තර අයදුම් කරුවන්ට අයදුම් කරනවා නම් ඒකත් එයාලට ඒ ක්වොලිෆිකේෂන් එක විතරයි බලන්නේ. අභ්‍යන්තර අයදුම් කරුවන්ට අයදුම් කරනවා නම් මේකේ වයස් පරිමාණය දීලා තියෙනවා අවුරුදු 18 සිට 45 දක්වා අයට මේකට අයදුම් කරන්න පුළුවන්. එහෙම තමයි මේ ක්වොලිෆිකේෂන් එක දීලා තියෙන්නේ. ඊගාවට එක බලමු. ඒගාවක දීලා තියෙන තොරතුරු හා සංවේදන තාක්ෂණ නිලධාරි දෙවන ශ්‍රේණියට තමයි වඳවාගන්නේ. මේකේ පුරප්පාඩු එකක් තියෙනවා. එතකොට මේකේ වැටුප් පරිමාණය දීලා තියෙනවා 122970 වැටුපක් හිමි වෙනවා. එතකොට ආරම්භක වැටුප හිමි වෙනවා වලට 65633ක වැටුපක් හිමි වෙනවා 2026 ඉඳලා. එතකොට අමතර දීම් නායක තුලා තමයි 122970ක වැටුපක් ඔයාලට හිමි වෙන්නේ. එතකොට මේකේ සුදුසුකම් දීලා තියෙනවා මෙයාලා බාහිර අයදුම් කරුවන් සඳහා වෙන සුදුසුකම් දීලා තියෙනවා. පළවෙනි දීලා තියෙන තොරතුරු සංවේදන තාක්ෂණය පරිගණක විද්‍යාව තොරතුරු සංවේදන තාක්ෂණය ජාල කළමනාකරණය හෝ ඒ ආශ්‍රිත විශේෂ හෙට්ටට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් උපාධියක් තියෙන්න ඕනේ. ඊගාවට දීලා තියෙනවා කෘතික වෘත්තික කොමිෂන් සභාව විසින් පිළිගන්නා කාර්මික වෘත්තීය පුහුණු ආයතනයකින් නිකුත් කරන ලද තොරතුරු තාක්ෂණය පරිගණක විද්‍යාව තොරතුරු සහ සංවේදන තාක්ෂණය ජාල කළමනාකරණය හෝ ඒ ආශ්‍රිත විෂයක ශ්‍රේෂ්ඨයට අදාළ වෘත්ති කුසලතාවය NVQ level 7 මට්ටමක සහතිකයක් තියෙනවා. ඔයාලට මේකට අයදුම් කරන්න පුළුවන්. එතකොට මේ ක්වොලිෆිකේෂන් දෙකයි තව ක්වොලිෆිකේෂන් එකක් ඉල්ලනවා. එතකොට වෘත්තික කොමිෂන් සභාවේ NVQ level 6ක. එතකොට මේකට අදාළව 6 7 සමග ඩිග්‍රියක් ඉල්ලනවා. එතකොට මේ ක්වොලිෆිකේෂන් 3 තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ ක්වොලිෆිකේෂන් දෙක තියෙනවා නම් ඒත් අයදුම් කරන්න පුළුවන්. සුදුසුකම් ලබා ගැනීමට පසු රජයේ සංස්ථා මණ්ඩලයේ ව්‍යවස්ථාපිත ආයතනයක අවම වශයෙන් වසර 5ක පළපුරුද්දක් තියෙනවා නම් ඒත් පුළුවන්. එතකොට ඊට අමතරව මේ NVQ level 5 මට්ටමක සර්ටිෆිකේට් එකක් NVQ level සර්ටිෆිකේට් එකක් තියෙනවා. ඒත් ඔයාලට අයදුම් කරන්න පුළුවන්. මේ දෙක විතරයි ඒක ඉල්ලන්නේ. එහෙම නැත්නම් සුදුසුම් ඊට අමතරව මේ ක්වොලිෆිකේෂන් එක තියෙනවා නම් ඔයාලට ඒත් අයදුම් කරන්න පුළුවන්. සුදුසුම් ලබා ගැනීමෙන් පසු රජයේ රාජ්‍ය සංස්ථාවක මණ්ඩලයක ව්‍යවස්ථාපිත ආයතනයක අවම වශයෙන් වසර 10ක පළපුරුද්දක් තියෙනවා. ඔයාලට මේකට අයදුම් කරන්න පුළුවන්. එහෙම තමයි මේකේ මේ රැකී අවස්ථාවට අදාළව දීලා තියෙන්නේ. මේ රැකී අවස්ථාව දෙක තමයි දීලා තියෙන්නේ. ඒකට මේක අයදුම් කරන විදිහ මෙයාලා දීලා තියෙනවා. ඒ සඳහන් තොරතුරු අයදුම් ඇතුළත් අයදුම්කරුගේ විමසීම හැකි ඥාතීන් ඕන නිර්දේශකයන්ගේ නම් ලිපින සහ දුරකථන අංක ඇතුළත් කරන ලද සම්පූර්ණ ජීවදත්ත සටහනක් සහිතව 2026 6/15 දිනට හෝ ඊට ප්‍රථම පහත් සඳහන් ලිපිනයට එවන්න ඕනේ. අයදුම්පත් බහ එවන කවරේ වම්පස ඉහළ කෙළවරේ අයදුම් කරන තනතුරු ඔයාලා සඳහන් කරන්නත් ඕනි කියලා මෙයා සඳහන් කරලා තියෙනවා. එතකොට මෙතන පහළම තියෙනවා ඇඩ්‍රස් එක. ඒ ඇඩ්‍රස් එකට ඔයාලා දාන්න ඕනේ
ලියුමක් ඔයාලගේ ඇප්ලිකේෂන් එකත් එක්ක. මේකේ සාම්පල් ඇප්ලිකේෂන් එකක් දීලා නැහැ. ඔයාලම සම්පූර්ණ කරලා තමයි ඔයාලගේ ජීවිතදත්ත පත්‍රිකාවත් දාන්න තියෙන්නේ. මොකක් හරි ඩවුට් එකක් තියෙනවා පාර කමෙන්ට් එකක් දාන්න. හැම කමෙන්ට් එකකටම රිප්ලයි කරනවා. අපේ WhatsApp channel එක තියෙනවා. ඒකටත් join වෙන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ වටින වීඩියෝ ඉස්සරහට ගෙනවා අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් තව වීඩියෝ එකක් යමු.